ඔයාලා හැමෝගෙම මම මුලින්ම සමාව ඉල්ලනවා දවස් කීපයකින්ම ඔයාලා වෙනුවෙන් කතාව දෙන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා ගොඩක් අය දන්නවා මගේ අම්මා මීට මාස කීපයකට කලින් නැති වුණා. ඉතින් එයාගේ 3 මාස දාන තියෙනවා පෙබරවාරි 5-6 දවස් දෙකේ. ඉතින් ඒ වෙනුවෙන් මේ දවස්වල මම ලොකු වැඩ කොටසක් කරගෙන යන ගමන් මේ ඉන්නේ. මොකද එයාට ඉන්න එකම දරුවා මං හින්දා මං ඕනේ හැමදේම කරන්න. ඉතින් මේ ඒ හින්දා තමයි මගේ කතාව ඔයාලට දෙන එක පරක්කු වුණේ. දැන් අදින් මම මේ ලියාගෙන ආපු කතාව අවසන් කරනවා. හෙට ඉඳන් ඔයාලා වෙනුවෙන් අලුත් කතාවක් දෙනවා. ඒ කතාව ලියන්නේ මගේ දුව. ඉතින් මගේ මේ වැඩ කටයුතු ටික ඉවර වෙනකම් මම එයාට කිව්වා ඔයාලා වෙනුවෙන් ලස්සන කතාවක් ලියන්න කියලා. එහෙමනම් අද හවස ඉඳන් රස විඳින්න දුව ලියන අලුත්ම ලස්සන කතාව. ඉතින් එහෙමනම් වෙච්ච අඩුපාඩුවට ආයෙත් මම ඔයාලගෙන් සමාව ඉල්ලන ගමන් අද කතාව රස විඳලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා කියනවා. කරුණාසේන ස්තෝප්පුවට ආවේ S2 කඳුළු පුරෝගෙන. ඒ ඔහුගේ දුව වෙනුවෙන් තරුජ මහත්තයා කරන දේවල් හින්දා. ඇත්තමයි බුදු මහත්තයෝ මේ තරම් දේවල් මගේ කෙලී වෙනුවෙන් ඒකිගේ සතුට වෙනුවෙන් කරන මහත්තයා ගැන කියන්න වචන මට නෑ මහත්තයෝ. ඔය කිසිම දෙයක් ගැන කරුණාසේන මහත්තයා ඕනෑවට වඩා හිතන්න එපා මාමේ. තව ටික දවසකින් තරුජ හසරැලිව කසාද බඳිනවා. ඉතින් එයා එයාගේ නෝනගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න ඕනි අනිවාර්යෙන්. හෝටලේ පටන් ගන්න දවසට අපි අපේ අම්මටයි තාත්තටයි එන්න කියමු. මේ හැම දෙයක් ගැනම කතා කරගන්න. අනේ ඒක ලොකු දෙයක් මහත්තයා. ඊට සතියකට පස්සේ තිබුණු හොඳ නැකතකට හෝටලේ විවෘත කරන්න දින යොදාගත්තා. එදා හසරැලිගේ ජීවිතේ හරිම ප්‍රීතිමත් දවසක් වුණා. හරිම ලස්සන ගවුමක් ඇඳගෙන දිග කොණ්ඩෙත් ගොතලා දාලා අහිංසක හිනාවකින් මූණ පුරෝගෙන හිටපු හසරැලිව දැකපු ඕන කෙනෙක් ආයිත් සැරයක් ඇය දිහා බලනවා. ඒ ඇගේ මූණේ තිබුණු සිරියාව හින්දා. එදා දවස පාලමේ හැමෝටම නිවාඩු දවසක් වුණා. මොකද හසරැලිගේ හෝටලේට එන්න ඕනි හින්දා. හැමෝටම කන්න කිරිබත් කැවුම් කොකිස් වලින් පිරුණු ලොකු මේසයක් ඈ හැදුවා. මේසෙ තිබුණු හැම කෑමක්ම හැදුනේ ඇගේ අතකින්. නැකත් වෙලාවට කලින් හැමෝම බලාපොරොත්තු වෙච්ච ඔවුන් දෙන්න ඒ පුංචි හෝටලේට ආවා. අම්මා තාත්තා එන්න ඇතුළට. ලොකු දෙයක් ඔයාලා නැකතට කලින් ආපු එක නම්. තරුජ එහෙම කියලා අම්මවයි තාත්තවයි පිළිගත්තා. තරුජගේ අම්මා ඇස් කරකව හෝටලේ පුරාම බැලුවේ වෙන මොකවත් නෙමෙයි ඇගේ අනාගත ලේලිව හොයන්න. කෝ ඔයාගේ මනමාලි. බලලා බැරිම තැන ඇය එහෙම ඇහුවා. ඉන්න අම්මේ මං එක්කරගෙන එන්නම්. එයා කෑම හදනවා. එක්කරගෙන එන්නකෝ බලන්න. ඇතුළට ගිය තරුජ හසරැලිව එක්කරගෙන ආවා. ඇය පුතා එක්ක එනවා දැකපු ඔවුන් දෙන්න මූණට මූණ බලාගත්තා. ෂා හරි සීදේවි කෙලි පොඩ්ඩ වික්‍රම. ඒකනේ. දැන් ඔයා කියපු විදිහට මේක නොකරුණා නම් ඔයාට හිතෙන්නේ නැද්ද අපරාධේ කියලා? නේද ශ්‍රේයා? ඒක නම් ඇත්ත වික්‍රම. අම්මේ මේ ඉන්නේ හසරැලි. හසරැලි ගිහින් තර්ජගේ අම්මටයි තාත්තටයි දන ගහලා වැන්දා. තර්ජගේ අම්මා ශ්‍රේයා හසරැලිව දෝතිම්ම අල්ලලා නැගිට්ටවලා ඇගේ නලල ඉම්බා. ඒ වෙලාවේ හසරැලිගේ ඇස් දෙකට කඳුළු ආවේ ඉබේටමයි. මොකද දුවේ ඔයා මේ අඬන්නේ? මට මේ වගේ අම්මා කෙනෙක්ගේ ආදරයක් කවදාවත් දැනුනේ නැහැ. තේරෙන කාලේ ඉඳන්ම. ඒ වෙලාවේ ඇය ඒ කියපු වචනවලට තරුජගේ අම්මට වාව ගන්න බැරි වුණා. ඇය හසරැලිව ඇගේ පපුවට තුරුළු කරගත්තා. දැන් ඉතින් හැමදාම ඔයාට ඒ ආදරේ ලැබෙනවා දුවේ. අද ඉඳන් මං තමා ඔයාගේ අම්මා. තරුජත් ඇය ළඟට ඇවිල්ලා ඇගේ හිස අත ගෑවා. එහෙනම් අම්මේ අපි කිරි උතුරවල ඉමුද? දැන් නැකත් වෙලාවත් ළඟයිනේ. තරුජගේ අම්මා හසරැලිවත් අල්ලගෙනම කිරි උතුරවන තැනට ගියා. දුව එහෙනම් කිරි ටික උතුරවන්නකෝ. නෑ අම්මේ අම්මා උතුරවන්න. නෑ දුවේ ඔයයි මේ හැම දෙයකම අයිතිකාරයා.
එහෙනම් අපි දෙන්නම කිරි උතුරවමු අම්මේ. තරුජගේ අම්මයි හසරැලි දෙන්නම බිම ඉඳගෙන කිරි ඉතුරුවා. හරිම ඉක්මනට හැම පැත්තකින්ම කිරි ටික ඉතිරිලා ගියා. ඒ වෙලාවේ මහ සද්දෙට හැමෝම අත්පොඩි ගැහුවා. හැමෝටම දැනුණා කියාගන්න බැරි තරම් සතුටක්. කරුණාසේන පැත්තකට වෙලා ඇස් දෙකට උණපු කඳුළු පිහ දැම්මා. ඔහුට දැනුනේ තමන්ගේ දුව ගැන අප්‍රමාණ සතුටක්. කිරි ඉතුරුවට පස්සේ හැමෝම එකතු වෙලා තේ මේසේ භුක්ති වින්දා. ඒ අතර තර්ජගේ අම්මයි තාත්තයි කරුණාසේනත් එක්ක කතා කළා. මේ හැම දේම බලාගෙන ඈතට වෙලා හිටපු නාලනී දරුවෝ දෙන්නත් එක්ක කසුකුසු ගන්න වුණා හසරලිගේ වාසනාව ගැන. මේ ඉන්නේ හසරලිගේ තාත්තා වෙන්න ඇති නේද? අනේ ඔවුන් ඕනේ. මම තමා කෙලිගේ තාත්තා. කෙලි පුංචි කාලෙමයි කෙලිගේ අම්මා නැති වුණේ. එතනින් පස්සේ වෙච්ච දේවල් සමහර විට නෝනලා දන්නව ඇති. ඔව් අපිට අපේ පුතා හැමදේම කිව්වා. ඒ කිසි දෙයක් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඕනි මේ සීදේවි කෙල්ල විතරයි. අපේ අඩුපාඩු ගොඩක් තියෙනව නෝනේ. මට මේ කෙල්ලට දෙන්න ලොකු දෑවැද්දක් නැහැ. දැන් කවුද දෙයියනේ හසරලිගේ තාත්තගෙන් දෑවැද්දක් ඉල්ලුවේ? අම්මා නැති වුණත් මං කෙල්ලව ගුණ යහපත්කමට හැදුවා නෝනේ. ඒකේ අපි කියන දේ අහලා කසාද බැන්දා. ඒත් ඒ බැඳපු කෙනා එදාම මැරුණේ කෙල්ලගේ තියෙන කරුමෙට කියලා හැමෝම කෙල්ලට අවලාද කිව්වා. මං හිතුවා කෙල්ල ජීවිතේ නැති කරගනී කියලා. මිනිසුන්ගේ ඒ කතා හින්දා. එක අතකට හැමදේම වෙන්නේ හොඳට කියලා කියනවනේ හසරලිගේ තාත්තේ නේද? ඒක නම් ඇත්ත මහත්තයෝ. ඒක එහෙම නොවුනනම් මේ වගේ රත්තරන් මහත්තයෙක් කෙල්ලට හම්බ වෙන්නේ නෑනේ. ඔවුන් කතා කර කර ඉන්න තැනට තරුජත් ආවා. කෝ පුතා දුව, එයා තවල් කෑම ලෑස්ති කරනවා. අපි තවත් කල් දාන්නේ මොකටද පුතා? ඉක්මනට මේ කටයුත්ත කරමුකෝ. අපි ගෙදරත් තනියම ඉන්න එකේ එතකොට අපිටත් පාළුවක් නෑනේ. පාලමේ වැඩ ටික ඉවර වෙනකල් අපි හිතුවේ අම්මේ බැඳලා මේ උඩ තට්ටුවේ පදිංචි වෙන්න. අනේ පුතා, එතකොට තව කාලයක් යයිනේ ඔයාලා ගෙදර එන්න. අපෝ නෑ අම්මා, තව අවුරුද්දක් යනකොට ඒ වැඩ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි හැමදාම ඔය දෙන්නත් එක්ක තමයි. කමක් නෑ ශ්‍රියා. පුතාලා කැමති විදියකට කරපු දෙයින්. හැමදාම එයාලා මෙහි ඉන්නේ නෑනේ ඉතින්. හෝටලේ විවෘත කරලා මාස දෙකකට පස්සේ තරුජ හසරැලිව ඇගේ මනමාලිය කරගත්තා. වෙඩින් එක තිබුණේ කොළඹ මහා ලොකු හෝටලයක. වෙඩින් එකෙන් පස්සේ සතියක් තරුජ හසරැලිත් එක්ක ගෙදර නැවතුණා. ඒ සතිය හසරැලිට දැනුනේ මහ මෙරක් වගේ. අතට පයට වැඩකාරයෝ, තරුජගේ ආදරණීය ආදරේ, තරුජගේ අම්මගේ තාත්තගේ ආදරණීය ආදරේ, මේ හැම දේමත් එක්ක හසරැලි හිටියේ පුදුම තරම් සතුටින්. ඒ සතුටත් එක්කම සතියකට පස්සේ ඔවුන් ආපහු ගමට ආවේ තරුජට පාලමේ වැඩ තිබුණු හින්දා. ඔවුන් හෝටලේ උඩ තට්ටුවේ පදිංචි වුණා. තරුජ හැමදාම වැඩට ගියා. හසරැලිගේ තාත්තා හෝටලේ වැඩට උදව්වට අයත් සමග ඒ ගෙදරම නතර වුණා. තරුජගෙත් හසරැලිගෙත් කැමැත්ත ඇතුව කරුණාසේන ඔවුන්ගේ ගේ නාඩනීගේ නමටයි දරුවෝ දෙන්නගේ නමටයි ලිව්වා. එතන ඉඳන් කරුණාසේන හිටියේ හසරැලිලත් එක්ක. හෝටලේ දවසින් දවස දියුණු වුණා. හසරැලිගේ කෑමවල රහ වැටුණු හැමෝම වගේ ඒ හෝටලෙන් කන්න පුරුදු වුණා. දුර යන බස් හැමදාම වගේ නැවැත්තුවේ හසරැලිගේ හෝටලේ ළඟ. ඇගේ කෑමවල රස කටින් කට පැතිරුණා. උත්සවවලට කෑම හදාගන්නත් ඇය ළඟට බොහෝ පිරිස් පැමිණුණා. ඊට පස්සේ ඇය ඒ සඳහා වෙනමම ක්‍රමයක් අනුගමනය කළා. තරුජ පාලමේ වැඩ අවසන් කරනකොට වසර එකහමාරක් වගේ කාලයක් ඇතුළත හසරැලි ලබපු ආදායමෙන් නවීන පන්නේ මෝටර් රථයක් ඇයට ගන්න පුළුවන් වුණා. දැන් ඉතින් ඉක්මනටම වාහනේ එලවන්න පුරුදු වෙන්න ඕනි හසරැලි. මගේ සල්ලි වලින් වාහනේ ගත්තට ඒක තියෙන්න ඕනි ඔයා ළඟ. ඒ කොහොම වුණත් ඔයත් වාහනේ එලවන්න පුරුදු වෙන්න හසරැලි. තරුජගේ පෙරැත්තේ හින්දම හසරැලි වාහනේ එලවන්න පුරුදු වුණා.
ඒත් එක්කම ඇහැ ලොකු වාහනයක් ගත්තේ උත්සවවලට අරගෙන යන කෑම ටික මෙච්චර කල් අරන් ගියේ හයර් එකට ගන්න වාහනවල හින්දා. ඒ වෙනුවෙන් වෙනම රියදුරෙක්ද ඇය සේවයට ගත්. තරුජගේ වැඩ අවසන් කරලා ඔවුන් ගමින් යන්න සූදානම් වුණා. ඒ වෙනකොට හසරලිගේ හෝටලේ ලොකු හෝටලයක් වෙලා තිබුණා. ඇය ඒ වෙනකොට ඇය වගේම රසට කෑම උයන්න පුළුවන් තවත් කෙනෙක් ඒ හෝටලේ වෙනුවෙන් පුරුදු පුහුණු කෙරුවා. කිසිම කුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව. ඔහු ඇතුළුව සේවකයෝ 10 දෙනෙක් ඒ හෝටලේ නැවැත්තුවා. ඒ වෙනකොට ඔවුන් ඒ ගොඩනැගිල්ලත් ඔවුන්ගෙම සල්ලි වලින් අරගත්තා. ගමින් සමු අරගෙන ඔවුන් ගියා තරුජගේ ගෙදර නවතින්න. ඒ එක්කම හසරැලි තාත්තවත් එක්කරගෙන ගියා. තරුජ ඔහුගේ රස්සාවෙන් නැවතුණා. ඊට මාසෙකට පස්සේ ටවුම ලොකු හෝටලයක් ඔවුන් පටන් ගත්තා. බලා ඉන්නකොට ඒ හෝටලෙ දියුණු වුණා. අනිත් හැම හෝටලයක්ම අභිබවා. හෝටෙල් හසරැලි බැබළුණා. තරුජගේ ගෙදර රැජින හසරැලි වුණා. ගෙදර හැමෝගෙම ආදරේ ගෞරවය නොඅඩුවම ඇයට ලැබුණා. තරුජගේ අම්මා ඇයව බලාගත්තේ මලක් වගේ. හසරැලි මැනික දැන් ඉතින් තව දෙයක් තියෙනවා ඔයාට කරන්න. ඒ මොකක්ද අම්මා ඒ? දැන් අපිට ඕනි දේ ඔයා දන්නව නේද? දරු පැටියෙක් නේද අම්මා? ඔව් මැනික. මේ ගෙදර එළිය කරන්න දැන් ඕනි දරු පැටියෙක්. ඔව් අම්මා. අපි ඉක්මනටම ගේමු. තරුජගේ අම්මා හසරැලිව වැළඳ ගත්තා. හරිම ආදරෙන්. මේ විදියට කාලය ගලාගෙන ගියා. හරිම ලස්සනට. ඔවුන්ගේ ජීවිතත් ගෙවිලා ගියා. වසරකට පස්සේ හසරැලි පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක් වුණා. තරුජ තාත්තා කෙනෙක් වුණා. ශ්‍රියා ආච්චි කෙනෙක් වුණා. කරුණාසේනයි වික්‍රමයි සීයලා වුණා. සමාප්තයි.